හායි කොහොමද මගේ චූටි බබාලට අපි කලින් වීඩියෝ එකේ කරේ මං ඔයාලට කියලා දුන්නේ singular nouns and plural nouns. දැන් අද මම කියලා දෙනවා ඔයාලට වෙනම ලෙසන් එකක්. ඔයාලා මම කියලා දෙන දේවල් වලට කැමති නම් මගේ channel එක subscribe කරන්න, like කරන්න, ඒ වගේම ඔයාලගේ අදහස් comment කියලා මාත් එක්ක share කරගන්නත් පුළුවන්. අද මම ඔයාලට කියලා දෙන්නේ vowels. vowels කියන්නේ පුතේ මේ අකුරු පහකට. ඔයාලට පේනවනේ දැන් මේකේ තියෙනවා A E I O U. මෙන්න මේ අකුරු පහට තමයි අපි vowels කියන්නේ. මේ vowel letters පහ ඔයාලා හොඳට මතක තියාගත්තොත් දැන් අපි කරන්න යන වැඩේට හරියම ලේසියෙන් ඔයාලට ඒක කරගන්න පුළුවන්. මොකක් හරි වචනයක මුල් අකුර විදියට පුතේ මේ vowel letters පහෙන් එක අකුරක් ආවොතින් ඔයාලා දාන්නේ n කියන වර්ඩ් එක. n කියන එක. ඔයාලා වචනයක මුල් අකුර විදියට vowel letter එකක් නෙමෙයි නම් එන්නේ අපි දාන්නේ නිකන් අකුර. මොකක් හරි දැන් මෙතන බලන්න. මෙතන තියෙනවා first letter එක විදියට ක. C අකුර. C අකුර vowel letter එකක්ද? නෑ. එහෙමනම් අපිට දාන්න බෑ n කියන එක. එතනට අපිට දාන්න පුළුවන් vowel letter එකක් තියෙනවා නම් විතරයි මුල් අකුර විදියට පුතේ n දාන්නේ. vowel letter එකක් නෙමෙයි නම් ඒ word එකේ first letter එක ඔයාලට දාන්න පුළුවන් නිකන් ඒ අකුර. ඒක හොඳට බලන්න කියන්නේ වචනේ පළවෙනි අකුර දිහා විතරයි ඔයාලා බලන්න ඕනේ. පළවෙනි අකුර vowel letter එකක් නම් විතරයි අපි n දාන්නේ. vowel letter එකක් නෙමෙයි නම් පළවෙනි අකුර අපි දාන්නේ නිකන් අර අකුර. ඒ අකුර තමයි දාන්නේ. දැන් මෙතන තියෙන්නේ fill කරන්න. ඔයාලට ඒක දැන් මං කියලා දීපු විදියට කරෝතින් මෙතනට n දාගන්න පුළුවන්. පළවෙනි එක orange. orange නම් පළවෙනි එක o අකුර තියෙනවා first letter එක විදියට. එතකොට ඒක vowel letter එකක්. එහෙමනම් අපි දාන්නේ n කියන එක. ඊගාවට frog. frog කියන එකේ first letter එක f අකුර. එහෙමනම් ඒක f කියන්නේ vowel letter එකක් නෙමෙයි. එහෙමනම් අපිට දාන්න වෙන්නේ අකුර. ඒ වගේ ඉතුරු ටිකත් කරගන්න පුළුවන් පුතාලට. දැන් මෙතන බලන්න මෙතනත් එහෙමයි. orange, apple, umbrella, rabbit. ඔයාලා බලන්න ඕනේ first letter එක විතරමයි. first letter එක vowel කියන්නේ හොඳට vowel letters ටික මතක තියාගන්න ඕනේ. vowel letters මතක තියාගත්තොත් තමයි ඔයාලට ලේසියෙන් මේක කරගන්න